කාබනික රසායනය අද මාතෘකාව සමාවයවිකතාවය. මෙම වීඩියෝවේ අන්තර්ගතය වන්නේ මූලික හැඳින්වීම සමාවයවික වර්ගීකරණය සහ ව්‍යුහ සමාවයකතාවේ හැඳින්වීම. මෙහි දැක්වෙන සංයෝග තුනෙන් ඕනෑම එක් සංයෝගයකට ඇත්තේ එක් අනුකාකාරයක් පමණයි. නමුත් C4H10 අනුක සූත්‍රය සඳහා ව්‍යුහ කීපයක් තියෙන්න පුළුවන්. මෙලෙස එකම අනුක සූත්‍රයේ ඇති වෙනස් අනුක ප්‍රභේද පැවතීමේ සංසිද්ධියට සමාවයවිකතාවය කියලා කියනවා. මේ සමාවයවිකතාවය ප්‍රධාන අංශ දෙකක් ලෙසයි විස්තර කරන්නේ. එනම් ව්‍යුහ සමාවයවිකතාවය සහ ත්‍රිමාන සමාවයවිකතාවය වශයෙන්. මෙහි ව්‍යුහ සමාවයවිකතාවය කියන්නේ එකම අනුක සූත්‍රය තියෙන නමුත් ව්‍යුහ සූත්‍රයෙන් වෙනස් විවිධ අනුක ප්‍රවේද පැවතීමේ සංසිද්ධියට. ඒ වගේම ත්‍රිමාන සමාවයවිකතාවය කියන්නේ එකම අනුක සූත්‍රයත් එකම ව්‍යුහ සූත්‍රයක් තියෙන අනුකාකාර තියෙනවා. මෙන්න මේ වාගේ පරමාණු කාණ්ඩ අවකාශයේ ව්‍යාප්ත වී ඇති ආකාරයේ විවිධත්වයක් තියෙනවා. මෙන්න මෙවැනි විවිධත්වයක් පැවතීමේ සංසිද්ධිය තමයි ත්‍රිමාන සමාවයවිකතාවය කියලා කියන්නේ. මේ පිළිබඳ කරුණු මම ඊළඟ වීඩියෝවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද සාකච්ඡාව යොමු වන්නේ ව්‍යුහ සමාවයවික පිළිබඳව. අපි C5H12 අනුක සූත්‍රය සැලකිල්ලට ගෙන එයට තිබිය හැකි ව්‍යුහ මොනවද කියලා සොයලා බලමු. මේ තියෙන්නේ එම අණුවට තිබිය හැකි එක් ව්‍යුහයක්. මෙහි කාබන් පරමාණු පහම එකම දාමයක් ලෙසයි පවතින්නේ. මෙන්න මේ අන්දමට තවත් ව්‍යුහයක් අපිට අඳින්න පුළුවන්. මෙම ව්‍යුහයේ ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු ගණන අඩුයි. දැන් අපිට මෙන්න මේ විදිහට තවත් අණුක ව්‍යුහයක් අඳින්න පුළුවන්. මෙම අණුවේ ප්‍රධාන කාබන් දාමය තවත් කෙටි. මෙහි දැක්වෙන්නේ එකම අණුක සූත්‍රය යටතේ ඇඳිය හැකි ව්‍යුහ ආකාර 3ක්. ඇත්තටම මේවා අණුක ආකාර 3ක්. මේ නිසා මේවා හඳුන්වන්නේ සමාවයවික ලෙසයි. ව්‍යුහයෙන් වෙනස් නිසා මේවාට ව්‍යුහ සමාවයවික කියා කියනවා. එහෙනම් මෙහි ව්‍යුහ සමාවයවිකතාවය ප්‍රදර්ශනය වෙනවා. දැන් අපි C5H12 සූත්‍රය සඳහා ව්‍යුහ අඳිමු. කාබන් දාමයට හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් එනම් OH කාණ්ඩයක් සම්බන්ධ ව්‍යුහ ඇඳ බලමු. මේ තිබෙන්නේ අපට ඇඳිය හැකි එක් ව්‍යුහයක්. OH කාණ්ඩය දාමේ කෙළවරම තිබියදී අපි තවත් ව්‍යුහයක් ඇඳ බලමු. මෙහි OH කාණ්ඩයේ සම්බන්ධිත කාබන් දාමය කෙටි. මෙම කාබන් දාමය තවත් කෙටි කර තවත් ව්‍යුහයක් අපට ඇඳිය හැකියි. දාමෙන් වෙනස් ව්‍යුහ සමාවයවික 3ක් අපිට හමු වෙනවා. මෙන්න මේවාට අපි කියන්නේ දාම සමාවයවික කියයි. ඇත්තටම දාම සමාවයවික කියන්නේ ව්‍යුහ සමාවයවික වලම කොටසක්. මේ ව්‍යුහ සමාවයවිකතාවය ආකාර 3කට බෙදන්න පුළුවන්. පළමුවැන්න දාම සමාවයවිකතාවය, දෙවැන්න ස්ථාන සමාවයවිකතාවය, තුන්වැන්න ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවිකතාවය. අපි දැන් ඒවා සලකා බලමු. දැන් අපි C4H10 සූත්‍රය සඳහා සමාවයවික බලමු. මෙහි දැක්වෙන්නේ OH කාණ්ඩයේ සම්බන්ධ ස්ථානයේ එකම තැන තිබියදී කාබන් දාමෙහි වෙනස් ස්වරූප සහිත ව්‍යුහ සමාවයවික දෙකක්. ඒ දෙකම දාම සමාවයවික ලෙස හඳුන්වන්න පුළුවන්. එතකොට මේ සංසිද්ධිය දාම සමාවයවිකතාවය ලෙස හඳුන්වන්නට පුළුවන්. එම අණුක සූත්‍රයටම තවත් ව්‍යුහ දෙකක් මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. බලන්න ව්‍යුහ දෙකෙහිම කාබන් දාමය එක පෙළටයි පවතින්නේ එක සමානව. ඒ නිසා මේවා දාම සමාවයවික විය නොහැකියි. OH කාණ්ඩයේ සම්බන්ධ ස්ථානයේ පමණක් වෙනස් බව ඔබට පැහැදිලි වනවා. අන්න ඒ නිසා මේ සමාවයවික හඳුන්වන්නේ ස්ථාන සමාවයවික ලෙසයි. එනම් ප්‍රධාන කාබන් දාමය සමානව තිබියදී එයට සම්බන්ධ ආදේශ කාණ්ඩයක් හෝ ක්‍රියාකාරී කාණ්ඩයක් සම්බන්ධිත ස්ථානයේ වෙනස් වීම නිසා පැන නගින සමාවයවිකතාවය ස්ථාන සමාවයවිකතාවය ලෙස හඳුන්වන්න පුළුවන්. අපි කතා කළ අණුක සූත්‍රය සඳහා තවත් ව්‍යුහ සූත්‍ර දෙකක් අපිට අඳින්න පුළුවන්.
නමුත් මෙහි පළමුවන ව්‍යුහය මීට පෙරත් අපි සලකා බලා තිබෙනවා. නමුත් පැහැදිලි කිරීම සඳහා එය මා තෝරගත්තා. එහි ඔක්සිජන් පරමාණු සම්බන්ධ ස්ථානයෙහි වෙනසක් දකින්නට හඳුනා ගන්නට ඔබට පුළුවන්ද? බලන්න පළමු ව්‍යුහයේ ඔක්සිජන් පරමාණු පවතින්නේ කාබන් හා හයිඩ්‍රජන් පරමාණු දෙක අතර. ඒ නිසා OH කාණ්ඩයක් නිර්මාණය වෙනවා. දෙවන ව්‍යුහයේ ඔක්සිජන් පරමාණු පවතින්නේ කාබන් පරමාණු අතර. ඒ නිසා මෙතන වෙනත් ක්‍රියාකාරී කාණ්ඩයක් තමයි නිර්මාණය වෙන්නේ. එම නිසා මෙම ව්‍යුහ දෙක ක්‍රියාකාරී කාණ්ඩයෙන් වෙනස් සමාවයවික දෙකක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙවැනි සමාවයවික අපි හඳුන්වන්නේ ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික ලෙස. මෙම සංසිද්ධිය අපි හඳුන්වන්නේ ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවිකතාවය ලෙස. ඔන්න මම ව්‍යුහ සමාවයවිකතාවේ ප්‍රධානාංශ 3ම ඔබට හඳුන්වා දුන්නා. ඉතින් මේ පිළිබඳ ගැටලු තිබෙනවා නම් අපි සාකච්ඡා කරමු. ඊළඟ වීඩියෝවෙන් ප්‍රශ්න සහ පිළිතුරු සමග නැවත හමු වෙමු. ඔබ සැමට ස්තුතියි. ආයුබෝවන්.